නනික ඔයාග වැඩගන්න එම්පලෝය කෙනෙකින් ඕ එක්ස්පෙක්් කරදේ ලැබෙන් නැත්තක් ඊළඟ ඔප්ෂන් එක ෆය කරන එක මතන ෆය කරන එක තින්නේ අන්තිම ඔප්ෂන් එක විදියට අපිට දැන් බලාපොරොත්තු වෙච්ච දේ ලැබෙන්නේ නැත්නම් ඊට කලින් කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවානේ මුලින්ම ඇත්තටම අපි බලන්න ඕනේ ඇත්තටම එයාගේ තියෙන දේවල් ටිකෙන් ඇත්තටම එයාගේ අපිට දෙන දේ හරියටම එයාගේ පැෂනේටඩ් දේ එයාගේ ඇත්තටම දක්ෂ දේට අපිට දෙන්නේ සමහරවිට අපි එයාගේ දක්ෂතාවයේ තියෙන වෙනකත්තක වෙන්න පුළුවන් අපි එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒකට එහෙම වුණොත් එහෙම එයා පොඩ්ඩක් එයාගේ හැකියාව තියෙන පැත්තට යොමු කරලා අපිට බලන්න පුළුවන් එයා බෙටර් පර්ෆෝම් කරනවා කියලා. එහෙමත් නැත්නම් එයාට පොඩ්ඩක් අවස්ථාවක් දීලා බලන්න පුළුවන්. එයාට හරියට දැනුවත් කරලා ඔයගෙන් අපි බලාපොරොත්තු වෙන පර්ෆෝමන්ස් එක ලැබෙන්නේ නැහැ කියන එක දැනුවත් කරලා එයාට ලර්න් කරන්න, එයාට තව ටික ඉම්ප්‍රූව් වෙන්න, එයාට එයාගේ පර්ෆෝමන්ස් වැඩි කරගන්න එයාට අවස්ථාවක් දෙන්න පුළුවන්. ඒතොර එහෙමත් වෙන්නේ නැත්නම් අපිට රිවෝඩින් වලදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද සමහරවිට සීනියර් එම්ප්ලොයි කෙනෙක් හරියට පර්ෆෝම් කරන්නේ නැත්නම් ඊට වඩා ජූනියර් ඊට වඩා පර්ෆෝම් කරනවා. අපි රිවෝඩ් කරනකොට සැලරි එකක් දෙනකොට ප්‍රොමෝෂන් දෙනකොට අපි එතනදී සැලකිලිමත් වෙන්න ඕනේ. සීනියරිටි එක කොයි වගේ වුණත් අර බෙටර් පර්ෆෝම් කරන කෙනාව බෙටර් රිවෝඩ් කරන්න. මොනවත් අනිත් කට්ටිය ඩිමෝටිවේට් වෙන්නෙත් නැහැ. අර කෙනාටත් තව පොඩ්ඩක් chance එක හම්බ වෙනවා. එයාගේ පර්ෆෝමන්ස් වැඩි කරගන්න. ඒතර ඔය ඔක්කොම කරලත් හරි ගියේ නැත්නම් එයාගේ පර්ෆෝමන්ස් ඉම්ප්‍රූව් වෙන්නේ නැත්නම් තමයි අපිට ලාස්ට් chance එක වෙන්නේ ෆයර් කරන එක.